Happy New Year! ඉතින් ඔගොල්ලන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 හැමෝටම හොඳ අවුරුද්දක් වෙන්න කියලා. Cheers! Hello everyone, කොහමද? අද දෙසැම්බර් 31 New Year's Eve එක. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ සිටි එකට යන්න fireworks බලන්න. ඉතින් බලමු කොහොමද කියලා. අද හොඳටම මේ thunderstorm තිබ්බා, වැස්සා. දැන් නම් වෙහලා නැවතිලා තියෙන්නේ. Hopefully it won't rain. See you over there. මම කාර් එක ගිහිල්ලා ඊට පස්සේ මේ ලයිට් රේල් එක ගන්න යන්නේ මේ සිටි එකට. ඉතින් අපිට අද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ෆ්‍රී. බස් එක ඕන එකක යන්න පුළුවන්. ලයිට් රේල් ඕන එකක යන්න පුළුවන්. එහෙනම් අපි යමු. විනාඩි 5ක් විතර තමයි අපේ ගෙදර ඉඳන් ලයිට් රේල් එක ගන්න යන්න තියෙන්නේ. I'm drive කරන් තියෙන්නේ. කැමරාවත් තියාගෙන ඩ්‍රයිව් කරන්නේ තනිය අතින්. ඒ හින්දා මම තා චුට්ටකින් නවත්තනවා රෙකෝඩ් කරන එක. ඉතින් කාර් එක නැවැත්තුවා. දැන් තියෙන්නේ පයින් යන්න විනාඩියක් දෙකක් විතර. ඔච්චරයි. සෙන්සර් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගියා කඩාගෙන ඉඳගෙන. කැන්බරා බස් තමයි එක ජාතිය බස් එකක්. ඊට පස්සේ බ්ලූ බස් එකක් යනවා. ඒක තමයි අපේ ලයිට් රේල් එක. ගංගාලින් ඉඳන් සිටි එකට යන. every 10 minutes ඒක එනවා. මම ලයිට් රේල් එක ගන්න යන්නේ මේ ගංගාලින් කියන සබබ් එකේ ටවුන් එකේ. බලමු මේ ලයිට් රේල් එක දැන් තියෙනවද කියලා. ඇවිල්ලා තියෙනවා. හරි. යන්න පුළුවන්. ඔන්න සිටි එකෙන් බැස්ස දැන්. බලන්න සෙනග මේ ඔක්කොම යන්නේ 9 o'clock fireworks බලන්න. ඊට පස්සේ 12ටක් තියෙනවා. 12ට තමයි ඇත්ත හරි එක තියෙන්නේ. So you have to catch the bus after the light rail. ඉතින් ඒ බස් එක පිරিলা ඊළඟ බස් එක එනකම් ඉන්න ඕනේ. ඒක එනවා විනාඩි 1කින් 2කින් එනවා. ඔන්න නැක්ක බස් එකට. එනක මාර විදියට. මාර සද්දේ.
බස් එකෙන් බහින්න උන කලින් මොකද පේනවනේ ට්‍රැෆික් එක. අම්මේ ලස්සන සන්සෙට් එක. ඔන්න වෙලාවට ආව ෆයර්වර්ක්ස් පටන් ගන්නකොට. fireworks මේ වෙලාවේ තියෙනක මේ families වලට තමයි තියෙන්නේ. ඉතින් මේ fireworks තියෙන්නේ කැන්බරා city එකේ lake එක ළඟ lake එක කියන්නේ lake Burley Griffin කියන lake එකේ. ඒගොල්ලන් කියනවා අද මේ 50,000 කට්ටියව එක්ස්පෙක්ට් කරනවා කියලා මේ firework display එකට. දැන් 9 pm and midnight. තව ඒගොල්ලන් කියනවා මේ fireworks Australia කියනවා මේ අවුරුද්ද එක තමයිලු biggest show එක මේ කරන්න යන්නේ මේ කැන්බරා වල. ඇහෙනව නේද පොඩි උන් කෑ ගහනවා. firework පොඩි ළමයිට family වලට තියෙන එක. Commonwealth Avenue Bridge එක. ඉතින් මේ lake එක මේ natural එකක් නෙමෙයි man made එකක්. කට්ටිය ඇවිදින්න යනවා එක activities කරනවා ගොඩක් අය. ඉතින් මේ large globe එක හදලා තියෙන්නේ copper වලින්. මේක කැප්ටන් කුක්ගේ ගමන් මාර්ගයේ පෙන්වන විදිහට open cage එකක් තමයි විදිහට තමයි හදලා තියෙන්නේ. Going home. ඉතින් මම ඩිසයිඩ් කරා රෑ 12 midnight fireworks බලන් display එකට ඉන්නේ නැහැ කියලා. ඉතින් මේ ගෙදර එනවා. දැන් ඉතින් මං හිතුවා මේ බස් එක ගන්න නැතුව පයින් එන්නම් කියලා. එච්චර දුර නෑ, විනාඩි 10ක් විතර පයින් ඇවිදින්න තියෙන්නේ. මේ ලයිට් රේල් එක ගන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මොකද මේ ජැකට් ඇඳන් ඉන්නේ කියලා සමයකේ. ඉතින් අද සම වුණාට දැන් නම් හොඳටම සීතලයි වින්ටර් වගේ. ඉතින් මේ තමයි කැන්බරා සිටි එක රැට පේන විදිය.
මේ සිටි එකේ තියෙන ලස්සන වෝටර් ෆවුන්ටන් එක පොඩි ඒවා තියෙනවා අපේ කැන්බරා සිටි එකේ. ලස්සනයි මේ ලස්සන වෝටර් ෆවුන්ටන් එකක්. මේක රෑට මේ වගේ ලස්සන පාටවල වලට වෙනස් වෙනවා. ඉතින් මේ කැන්බරා සෙන්ටර් එක ඉතින් දැන් වහලා දැන් වෙලාව රෑ 10ට ළඟයි. ඉතින් දිගටම ඇවිදගෙන යමු. ලස්සන මල් වගේක් තියෙනවා. කෝලියස් වගේක් තියෙනවා. දාස්පෙතිය තියෙනවා. ලංකාවේ වගේ ලස්සනයි. මේ තව ෆීචර් එකක් අපේ සිටි එකේ තියෙන. එක පොඩ්ඩක් weird. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එකක්. අපි යන මේ පාරේ රයිට් රේල් එක ළඟට. දැන් ඉතින් ටික ලඟ වෙනවා ලයිට් රේල් එක ළඟට. තව චුට්ටයි යන්න තියෙන්නේ. Oh no, it's going. Uh-oh. 7 minutes. Next one is in 7 minutes. 7 minutes. ඉතින් අපිට පළවෙනි අරක මිස් වුණා. තව 7 minutes වලින් එකක් එනවා. ඔන්න නැග්ගා. පේනව නේද? සයින්ස් තියෙනවා අපිට කරන්න බැරි ඇතුලේ. ඔන්න ගෙදර ආවා වෙලාවට මිඩ්නයිට් ෆයර්වර්ක්ස් බලන්න ටීවී එකෙන් සිඩ්නි වල තිබුණ මේක තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන මේන්ම New Year's Eve ෆයර් ඩිස්ප්ලේ එක. ඉතින් ඔයගොල්ලන් හැමෝටම සුබම සුබ 2006 අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම හොඳින් ඉන්න කියලා විශ් කරමින් මම මේ වීඩියෝ එකෙන් දැනට නවතිනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching. Bye bye.